ඉතින් ආයිබෝවන් අද කැටේම කතා කරන්න යන්නේ කැටේමාගේ ගමේ ඉන්න සුපිරි වැඩෙක් ගැන. ඉතින් මේ තියෙන්නේ නෝවා ගරාජ් එක. මේක තියෙන්නේ අපේ ගෙවල් වල ළඟ ඉඳන් මීටර් 20ක් විතර චුට්ටක් එහාට වෙන්න. විශේෂයෙන් මතක් කරන්න ඕන පිහිටලා තියෙන්නේ ගණිමුල්ල පහළ යාගොඩ. ඉතින් මේ ඉන්නේ අදීශ මල්ලිගේ ගරාජ් එක පිහිටලා තියෙන්නේ ගෙදරම. ඉතින් එයා ඊටාත්ම පිළිවෙලට ලස්සනට එයාගේ ගරාජ් එක තියාගෙන ඉන්න විදිය ඕගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම තමයි එයාගේ වැඩත් හරි පිළිවෙලයි. ඉතින් මම ගෙනල්ලා දැම්ම මගේ බයික් එක සර්විසින් වලට එයාගේ ළඟට. ඉතින් අපි බලමු කොහොමද සර්විසින් එක වෙන්නේ කියලා. ඉතින් සුපුරුදු පරිදිම බයික් එකේ කොටස් ගලවලා බයික් එක වොෂ් කරලා බොඩි වොෂ් එකක් දීලා ඊට පස්සේ ක්‍රමයෙන් බයික් එකේ තියෙන අඩුපාඩු ටික සකස් කරගෙන බයික් එකට අවශ්‍ය විදිහට මේ නඩත්තුව සිදු කරන ආකාරය තමයි ඔයගලන්ට මේ පේන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන අදීශගේ ගෑරේජ් එකට එනවනම් ඕගොල්ලෝ මෙන්න මේ උඩ දාලා තියෙන ෆෝන් නම්බර් එකට අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා එන්න. 074 350යි 24යි 13 තමයි එයාගේ මොබයිල් නම්බර් එක. මම නැවතත් මතක් කරනවා ෆෝන් නම්බර් එක 074යි 350යි 24යි 13. ඉතින් නිදහසේ තමන්ගේ පාඩුවේ ඉඳගෙන මේ වගේ මැච් එකක් ගහන ගමේ කොල්ලෙක්ට කැටයම මගේ උපරිම සපෝට් එක භක්තිය දෙනවා. ඉතින් අපේ චූටි දුවත් මාත් එක්ක ආවා මේ බයික් එක සර්විස් කරන වැඩේට පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා බලලා යන්න. ඉතින් මේ විදිහට තමයි බයික් එකේ කෑලි කොටස් වශයෙන් මේවා ගලවගෙන ඒ පාර්ට්ස් වෙනම වොෂ් කරලා ලස්සනට එයා මේ විදිහට එයාගේ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් ගණේමුල්ල පහළ යාගොඩ තමයි නෝවා ගරාජ් එක තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ටැක්මෝ හන්දියේ ඉඳන් එනවනම් කිලෝමීටර් 3.5-4ක් විතර ඇතුළට එන්න ඕනේ. ඇවිල්ලා තියෙන පහළ යාගොඩ පන්සල විශේෂයෙන් මතක් කරන්න ස්වර්ණපාලි පාසල තියෙනවා. පාසල පාස් කරගෙන එනකොට තියෙනවා පන්සලත් එක්කම වම් අත පැත්තට තියෙන පාරේ පොඩ්ඩක් පල්ලම බහින්න. ඒත් එක්කම හම්බ වෙනවා පොඩි ගල්වලක්. ගල්වලට මෙහා පැත්තෙන් තියෙන අතුරු පාරක් එතනම දාලා තියෙනවා නෝවා ගරාජ් කියලා බෝඩ් එක. ඉතින් අදීශ මල්ලිගේ තාත්තත් අපේ හොඳ හිතවතෙක්. චන්නයියා කිව්වහම ගමේ හරි ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් චන්නයියාගේ පුතා තමයි මේ. ඉතින් ඕගොල්ලෝ ගමේ ඉන්න කට්ටිය විශේෂයෙන්ම මම ආරාධනා කරනවා චන්නගේ ගරාජ් එකට ඇවිල්ලා ඕගොල්ලන්ගේ බයික් එක සර්විස් කරගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම වැඩත් හරි කම්ප්ලීට් නීට්. ඒක මතක් කරන්න ඕනේ. ඉතින් අදීශ හොඳ පුහුණුවක් ලැබලා තියෙනවා. ඒ වගේම තමයි අදීශගේ ගරාජ් එක ඇතුලේ තියෙනවා එයාගේම ඒ කියන්නේ එයා සපයාගත්ත සුපිරි අයිටම්ස් ගොඩක්. ඉතින් එයාට ඒ කම්ප්‍රෙෂර්ස් ඒත් එක්කම විශේෂයෙන්ම කේබල් ඔයිල් කරන මැෂින් ඒ සියල්ලක්ම එයා ළඟ තියෙනවා. ඉතින් තාක්ෂණයෙන් ඉතාමත්ම අනූන විදිහට තමයි එයා වැඩේ කරගෙන යන්නේ. ඒකත් මතක් කරන්න ඕන. ඉතින් ඕගොල්ලන්ගේ බයික් එකට අවශ්‍ය උපාංග සියල්ලක්ම එයා ඉතාමත්ම පහසු මිල ගණන් වලට තමයි සපයලා දෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම මතක් කරන්න ඕන සර්විසින් චාර්ජස් උත් හරිම සාධාරණයි. වගේම ඉතාමත්ම විශිෂ්ට සම්පන්න සේවයක් අදීශ සපයනවා ඕගොල්ලන්ට. ඉතින් මම ආරාධනා කර සිටිනවා පහළ යාගොඩ ගණේමුල්ල ගම්පහ මිරිස්වත්ත ඒත් එක්කම ඔරුතොට මේ ඉන්න ඕන කෙනෙක්ට මේ තියෙන පාර මෙතන ගහලා තියෙන බෝඩ් එක. ඉතින් ඉන්නේ යන ගමන් ඕගොල්ලන්ගේ බයික් එකේ මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අදීශ මල්ලිට කතා කරලා මේ උඩ තියෙන ෆෝන් නම්බර් එකට අවිල්ලා අදීශව හම්බෙලා ඔයාලගේ බයික් එකේ තියෙන වැඩ කටයුතු ටිකක් කරගන්න. නැවතත් මම මතක් කරනවා මොබයිල් නම්බර් එක 074යි 350යි 24යි 13. මතක් කරන්න ඕන ඕගොල්ලන්ට. ඉතින් මේ විදිහට තමයි ගමේ වැඩෙක් ගැන මම කතා කරන්නේ. ඉතින් මගේ බයික් එකේ මේ විදිහට නැවත සවිකිරීම් කටයුතු කරනවා. ඉතින් ඕම තමයි වැඩේ වෙන්නේ. ඉතින් මම හිතනවා යාගේ මහන්සියට ප්‍රතිඵලයක් අනාගතේ ලැබෙයි කියලා. අපි සුබ පතනවා අදීශට. අදීශගේ සියලුම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඒ වගේම අදීශ කරන කියන සියල්ලක්ම
ජයග්‍රහණයක් වෙන්න කියලාත් අපි අදීශට ප්‍රාර්ථනා කරනවා. ඉතින් කැටේම මගේ හදපිරි සුභාශිංසන අදීශට පිරිනමන ගමන් මම ආරාධනා කරනවා ඕගොල්ලන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ දක්ෂ තරුණයින්ට අතහිත දෙන්න ඕගොල්ලොත් අනිවාර්යෙන්ම හිතේ තියාගන්න. මොකද මේ වගේ තරුණයෝ තමයි රටකට ගමකට වටින්නේ. ඉතින් මේ වගේ තරුණයෝ තමයි අනාගතේ ලෝකෙ දිනන්නේ. ඒකත් හොඳින් මතක තියාගෙන විශේෂයෙන්ම මේ වගේ වැඩ කරන ආදරණීය තරුණයන් අපි දිරිගන්වමු. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. කැටයම විශේෂයෙන්ම මතක් කරන්නට ඕන නැවතත් උඩ තියෙන ෆෝන් නම්බර් එකට කෝල් කරලා ඕගොල්ලන්ට පුළුවන් අදීශව කන්ටැක්ට් කරගන්න. එහෙනම් සියලුම දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම කැටයම